ෂෙරීන්ගේ හස්බන්ඩ් සුජීව. ඒ දෙන්නට ලස්සන දරුවෝ 3 දෙනෙක් හිටියා. දරුවන්ගේ හුරතල් බල ඒ දෙන්න හරිම සතුටින් ලස්සන ගෙදරක ජීවත් වුණා. හැම දෙම ලස්සනට පිළිවෙලට තියාගන්න ෂෙරීන් පුදුම තරම් වෙහෙසුණා. සුජීවත් පුළුවන් තරම් Tamanගේ දරු පවුල සමග සතුටින් කාලය ගත කරා. මෙහිම කාලය ගත වෙද්දී දවසක් ෂෙරීන්ගේ පිටරට හිටි යාළුවෙක් එයාලගේ ගෙදර ආවා. එයාට පොඩි වැඩ වගයක් තියෙනවා කියලා ෂෙරීන්ගේ ගෙදර පොඩි කාලෙකදී නවතින්න දෙන්න පුළුවන්ද කියලා අහුවා. අනේ ඕක මොකද්ද? ඔයා මගේ ස්කූල් යන කාලේ ඉඳන්ම හොඳම යාළුවා. වෙන කොහෙවත් යන්න ඕනේ නැහැ. ඔයා මෙහෙ නවතින්න කියලා ෂෙරීන් හරිම ආදරෙන් Tamande යාළුවාව පිළිගත්තා. සුජීවත් කිසි අකමැත්තක් නැතුව Tamanගේ වයිෆ්ගේ යාළුවා වෙන චානිව ගෙදර නවත්තගත්තා. ෂෙරීන් චානිට හොද්දට සැලකුවා. කන්න බොන්න දීලා උවමනා හැම දෙයක්ම හොයලා බලලා කරලා දුන්නා. චානිත් ෂෙරීන්ට ගොඩක් උදව් කළා. ගෙදර වැඩට, ළමයි බලාගන්න, උයන්න හැම දෙයකටම උදව් කළා. චානි ෂෙරීන්ට වඩා කෙට්ටු, ලස්සන වගේම කඩිසර කෙනෙක් වුණා. ළමයි 3 දෙනෙක් හම්බෙලා එයාලා වෙනුවෙන්ම කැප වෙලා හිටපු ෂෙරීන් චානිට වඩා නම් මහත් වෙලා හිටියා. ඒ වුණාට ඇය චානිට වඩා පාසල් අවදියේ සිටම ලස්සනට හිටියා. කාලය ඔහොම යද්දී චානි ටික ටික සුජීවටත් කිට්ටු වුණා. චානි උයන වෙලාවට ෂෙරීන් ළමයි බලාගත්තා. චානිට උයන්න සුජීව උදව් කළා. ඔවුන් දෙදෙනා කුස්සියේ, සාලේ, කාමරේ මේ කොහේ වුණත් hina වෙවි යාළුවෝ වගේ ඉන්න එක ගැන ෂෙරීන් සතුටු වුණා. ඒත් ටික කාලයක් යනකොට ෂෙරීන්ට තේරුණා සුජීව Tamanට වෙනද වගේ සැලකිල්ලක් නොදක්වන බව. ඒ වගේම ෂෙරීන්ට තේරුණා සුජීව චානිට වැඩි ඇගෑලුම්කමක් දක්වන බව. කඩේට ගියත් දුවගෙන ගිහින් චානි කාර් එකේ ඉස්සරහා ෂීට් එකේ ඉඳගන්න එක වගේම චානි ඉන්න හැම තැනකම සුජීව පස්සෙන් යන හැටි දැකපු ෂෙරීන්ට දුකක් ඇති වුණත් ඒ වෙද්දි ඒ දේවල් එපා කියන්න බැරි තැනට ෂෙරීන්පත් වෙලා තිබුණා. ඒකට හේතුව මුල් දවස්වල ඒ දේවල් දැකලා hina උනේ සතුටු උනේ ෂෙරීන්ම නිසා. දවසක් ෂෙරීන් සුජීව වැඩ කරන ඔෆිස් රූම් එකට යද්දී සුජීව සහ චානි වැළඳගෙන සිප ගන්නවා අය දුටුවා. ෂෙරීන්ව දැක කලබල වී සුජීව හා චානි ඈත් වුණත් ඒ වන විට ෂෙරීන් ඔවුන් දැක සිහි විකල්ව ගොස්මෙන් හිටියා. ඇය කෑගසා මේ මොකද වෙන්නේ කියමින් නැඩුවා. ඒත් ඒ වන විට චානි සහ සුජීව අතර අසම්මත බැඳීමක් ඇති වී තිබුණා. ඔවුන් දෙදෙනාම ඔවුන් එකිනෙකාට ආදරය කරන බව පිළිගත්තා. සුජීව සමාව ඉල්ලා ෂෙරීන් අභියාස වැද වැටුණා. ඒත් චානි කීවේ මේවා සාමාන්‍ය දේවල්. එයා ඔයාට කැමති නැති නිසානේ මා ළඟට ආවේ. ඒ නිසා ඔයා දැන් අපට පාඩුවේ ඉන්න දීලා යන්න කියලා. මේ ආසා කේන්තියෙන් චානිට පහර දීමට ගිය ෂෙරීන්ගේ ඉදිරියට පැන්න සුජීව ෂෙරීන්ට කම්මුල් පාරක් ගැහුවා. අවසානයේ දරුවන් 3 දෙනා සහ ෂෙරීන්ගෙන් ඈත් වී චායි සමග එක්ව ජීවත් වෙන්න සුජීව තීරණය කළා. ෂෙරීන්ට හිතාගන්න බැරි වුණා මේ සිදු වූ කිසි දෙයක්. ඈ නොහිතපු ඉරණමක් ඇයට ලැබුණේ ඇයම නොසිතා සිදු කරගත්ත දෙයින්. ඇය තමන්ගේ යාළුවා මෙන්ම සැමියාව ඕනෑවට වඩා විශ්වාස කළා. අන්තිමට දරු 3 දෙනෙක් සමග ෂෙරීන්ට තනිව ජීවත් වෙන්න සිදු වුණා. මැරි කරලා ලස්සනට ජීවත් වෙද්දී හිතන්නේ නැතුව කරන සමහර දේවල් නිසා Tamanගේ මුළු ජීවිතේම විනාශ වෙන අවස්ථා ඕනේ තරම් තියෙනවා. ඒන් එකට තමයි මේ කතාවේ සඳහන් වුනේ. ඕනෑවට වඩා යාළුවෝ පවුලට එකතු කරගන්න එක. ගොඩාක් යාළුවෝ හරිම ජෙනුයින් වෙන්න පුළුවන්. ඒ ඔක්කොටම අදාළ නෑ මේ කතාව. ඒත් මේ දේවල් නොවේ කියලා කාටවත් වොරන්ටි දෙන්න බෑ. ඒ නිසා බබාලා එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි 3-4 දෙනෙක් හිටියත් දැන් මගේ හස්බන්ඩ් හෝ වයිෆ් මා ගැන විතරයි හිතන්නේ කියලා ෆුල් සීරියස් විශ්වාස කරන්න යන්න එපා. එහෙම විශ්වාස කරත්
කොහේවත් යන යාළුවෝ ගෙදරෙක්ක ඇවිත් දවස් ගණන්, සති ගණන්, මාස ගණන් නවත්ත ගන්න හදන්න එපා. මිනිස්සු ගොඩාක් වෙලාවට බිසි වෙනවා. ඒ අතරේ තමන්ම ඉන්ට්‍රොඩියුස් කරලා විශ්වාසවන්තකමට නවත්ත ගන්න සමහර යාළුවෝ තමන්ගේ ජීවිතේ වටිනම දේවල් හෙමින්ම අයිති කරන් ඔයාගේ මුළු ලෝකයම විනාශ කරලා දාන්න ඉඩ තියෙනවා. ඒ නිසා තමන්ගේ පෞල් ජීවිතේට අනිත් අයට එන්න ඉඩ තියෙන තැන් අහුරලා ආරක්ෂා වෙන්න.